තමන්ට කවුරු හරි බයිනකොට දෝෂාරෝපණ කරනකොට නිඳා කරනකොට අපහාස කරනකොට අලාභ ලබනකොට දුක් පීඩා එනකොට රෝගාබාධ එනකොට මේ සියල්ලෙන් අපි පීඩාවට පත් වෙනකොට ඒ කිසිම වෙලාවක කිසිම විදියකින් අපිට අයිතියක් නැහැ කාට චෝදනා කරන්නද? අපිට අයිතියක් නැහැ අනුන්ට චෝදනා කරන්න. අපිට බෑ කිසිම වෙලාවක අනුන් මැත්තේ මේ චෝදනාව යවන්න පුළුවන් කමක් නැහැ. ඇයි අනුන්ට චෝදනා කරන්න පුළුවන් කමක් නැත්තේ අපිට? චේතනාව කර්මය කියලායි බුදුරජාණන් වහන්සේ දැරුවේ. එතකොට චේතනාව කර්මය කිව්වා නම් පින කියලා කියන්නේ මොකද්ද? ජීවිතේට ඇතිවෙන පිනා යාම සතුට. පව කියලා කියන්නේ මොකද්ද? ජීවිතයට ඇතිවෙන පසුතැවීම. එතකොට මේ පින් කර්මයයි පව් කර්මයටයි බලපෑවේ කාගේ චේතනාවද? කාගේ චේතනාවද? තමන්ගේ චේතනාව. තමන්ගේ චේතනාවම තමයි තමන්ට පුණ්‍යවන්ත ස්වභාවය ඇසුරු කරලා දෙන්නේ. තමන්ට මොකද? අභුඤ්ඤාවි සංඛාර ස්වභාවය ඇසුරු කරලා දෙන්නේ. චේතනාව තමයි කර්මය හදලා දෙන්නේ.